සුබ දවසක් සුබ දවසක් සියලු දෙනාම ආදරයෙන් එකතු කරගන්නවා Channel Max YouTube නාලිකාව ගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් සඳහා. මේ වීඩියෝ එක රුමෙනියාවේ රැකියාවක් කරන ඒ වගේම රුමෙනියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සියලු දෙනාටම වැදගත් වෙනවා කියලා හිතනවා. ඒ වගේම ගොඩක් රුමෙනියාවේ රැකියාවන් කරන සියලු දෙනාම මේ දවස්වල හොයනවා. අපෙන් කපා ගන්න වැටුපෙන් අපි හම්බ කරලා ගන්න වැටුපෙන් රජයට ගෙවන බදු අපි යම් කිසි දවසක අයින් වෙලා යනකොට ගන්න පුළුවන්ද කියලා. ගොඩක් දෙනා පෞද්ගලිකවත් මැසේජ් දාලා මගෙන් අහලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව අද වීඩියෝ එක මෙන්න මේ සම්බන්ධව අද වීඩියෝ එක තුළින් සම්පූර්ණ වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කැපෙන වැටුප් අපිට ආපහු ගන්න පුළුවන්ද? කොහොමද මේ වැටි කරගන්නේ කියලා. ඉතින් subscribe කරලා නැත්නම් Channel Max YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ලෝකයේ කොතැන සිටියත් සියලුම ගුවන් ටිකට් පත් සඳහා අමතන්න WhatsApp ධන 94යි 76යි 88යි 11යි 279. හරි, රුමෙනියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට බදු සමාජ ආරක්ෂණ මුදල් ආපසු ලැබෙනවද? ඔව්, ඒ කියන්නේ අපි කැපෙන ටැක්ස් එක ආපසු ගන්න පුළුවන්ද? සම්පූර්ණ වශයෙන්ම මේ ටැක්ස් කැපෙන ඒවා ඔක්කොම අපිට ආයේ රිටර්න් විදිහට ගන්න බෑ, රීෆන්ඩ් කරන්න බෑ. යම් කිසි කොටසක් අපිට රීෆන්ඩ් කරන්න පුළුවන්. මුලින්ම අපි බලමු වැටුපෙන් අපෙන් කොපමණ බදු ප්‍රමාණයක් රජයකට මාසිකව කපා ගන්නවද නැත්නම් ගෙවන්න අවශ්‍යයිද කියලා. එහෙම ගෙවුවයින් පස්සේ අපිට අපි මේ රැකියාවෙන් ඉවත් වෙලා යනකොට රුමෙනියාවෙන් ඉවත් වෙලා යන දවසට කැන්සල් යන දවසට මේව ගන්න පුළුවන්ද කියලා. ඉස්සෙල්ලා බලමු බදු කොහොමද කැපෙන්නේ කියලා. මම මේ බදු කැපෙන විදිය කලින් වීඩියෝ එකක් කරා. සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මිනිමම් සැලරි වේජ් එක යටතේ ඔයාලට පුළුවන් බලන්න බදු කැපෙන විදිය ගැන වීඩියෝ එකේ සියලුම දේවල් තියෙනවා. මම අද පොඩි සරලව කියලා දෙන්නම් කොහොමද මේ බදු කැපෙන විදිය සහ ඒවෙන් අපිට ගන්න පුළුවන් ආකාරය ගැන. හරි, රුමෙනියාවේ අවම සැලරි එක මේ වෙනකොට 4050යි. මේකෙන් 125ක් බදු ගෙවන්න ඕන අපි පෙන්ෂන් එකට. පෙන්ෂන් එක 125ක් ගෙවන්න ඕන. ලොකු කොටසක් කපා ගන්නවා පෙන්ෂන් එකක් විදිහට. ඒ වගේම ඉන්ෂුරන්ස් එකට 10%යි. එතකොට ඉන්කම් ටැක්ස් එක 10%යි. මම දැන් සඳහන් කරන්නම්. එතකොට හොඳට බලා ගන්න. මේ ඉන්ෂුරන්ස් එක සහ ඉන්කම් ටැක්ස් එක බොහෝ වෙලාවට රිටර්න් කරන්න සහ රීෆන්ඩ් කරන්නේ නැහැ. හරිද? ඉන්කම් ටැක්ස් එක ආදායම් බදු. එතකොට ඉන්ෂුරන්ස් එක කියන්නේ අපේ හෙල්ත් ඉන්ෂුරන්ස් එකට ඒ වෙනුවෙන් ගෙවන ඒවා බොහෝ වෙලාවට රීෆන්ඩ් කරන්නේ නැහැ. හරිද? සැලරි එකෙන් ඔක්කොම කපා ගන්නවා. ලෙව් 1680ක් මාසෙකට හැම කෙනෙක්ම වගේ ගෙවන්න ඕන. ඒ වගේම net salary එක වෙන්නේ 2369යි. මම මේක ගැන වීඩියෝ එකක් කරා, පටලව ගන්න එපා. ලෙව් 5000ක් හම්බ වෙන කෙනෙක් ඉන්නවනම් 5000 ගන්න. මේවා ඩොකියුමන්ට් වලට විතරයි. නමුත් anyway කෙසේ වෙතත් අපි මාසෙකට හැම කෙනෙක්ම ගෙවනවා බදු විදිහට 1680ක් ටෝටලි. එතකොට සිකියුරිටි පෙන්ෂන් එකට 125යි, ඉන්ෂුරන්ස් එකට 10%යි. එතකොට ඉන්කම් ටැක්ස් එක 10%යි. හරිද? දැන් එතකොට මේ කපා ගන්න 141.5 එහෙම නැත්නම් 145 අපි කොහොමද ආපහු ගන්න? අපිට එහෙම ගන්න පුළුවන්ද? හරි, රීෆන්ඩ් කරන්න බෑ. හෙල්ත් ඉන්ෂුරන්ස් එක රීෆන්ඩ් කරන්න බොහෝ වෙලාවට දෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉන්කම් ටැක්ස් එක anyway රීෆන්ඩ් කරන්න බෑ. අපිට ගන්න පුළුවන් පෙන්ෂන් කියන එක තමයි මේ 125ක් කොටස. නමුත් ඒක ලොකු කොටසක් කපා ගන්නවා. මාසෙකට ලෙව් 1012ක් කැපෙනවා කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඉතින් මාසෙකට 125ක් කපනවා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට ලෙව් 12000යි, අවුරුදු දෙකකට ලෙව් 24000ක් විතර මේක එකතු වෙනවා අවුරුදු දෙකකට. හරිද? ඉතින් සරලම කිව්වොත් අපේ වැටුපෙන් 141.5ක් රජයට අපි ඔක්කොම ගෙවනවා. නමුත් ඒකෙන් අර පෙන්ෂන් කියන එක තමයි අපිට ගන්න පුළුවන්. හරිනේ, ඉන්කම් ටැක්ස් 10% ආපසු ගෙවන්නේ නැහැ. ඒකේ ඕවර් පේඩ් ටැක්ස් එකක් තියෙනවා නම් අනාෆ් එකට ඒක රික්වෙස්ට් කරලා ගන්න පුළුවන්. ඕවර් පේඩ් කියන්නේ ගොඩක් ලොකු ඉන්කම් ටැක්ස් එකක් ගෙවලා තියෙනවා නම් මිනිමම් එක යටතේ යාලට ඒක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මම කලින් කිව්වා වගේම සිකියුරිටි එක, සෞඛ්‍ය ආරක්ෂණය, ඉන්ෂුරන්ස් එක ආපහු දෙන්නේ නැහැ. එහෙම සිස්ටම් එකක් නැහැ. ඒක තියෙන්නේ ඉමර්ජන්සි මෙඩිකල් සිස්ටම් එකටයි. ඉතින් මෙඩිකල් විදිහට තමයි ඒව ගන්න පුළුවන්. ඔය තියෙන්නේ මේ මෙතන සඳහන් කරලා තියෙනවා පේනවා ඇති. CAS කියන්නේ සමාජ ආරක්ෂණ පෙන්ෂන් එක කියලා කියන එක. මේක ඔබ රට හැර පර්මනන්ට්ලි යනකොට රීෆන්ඩ් එකක් ඉල්ලන්න පුළුවන්. රීෆන්ඩ් කරන්න පුළුවන් කියලා කියනවා. මේ පෙන්ෂන් සිස්ටම් එකට ගෙවන මුදල
යුරෝප් නෙවෙයි ශ්‍රී ලංකාව වගේ නන් යුරෝපියන් ව්‍යාපාරිකයන්ට රට හැර යනකොට මේක ක්ලේම් කරන්න පුළුවන්. තැරුණ පැහැදිලි නේද? ඒ කියන්නේ යුරෝපයට මේව දෙන්නේ නැහැ. යුරෝපයක වෙනම සිස්ටම් එකක් තියෙන්නේ. ලංකාව ආසියාතික ගොඩක් රටවල් වලට ආසියාවෙත් වෙන රටවල් වල මේක තියෙනවා. නමුත් ආසියාවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාල්, පාකිස්තාන්, ඒ වගේ වියට්නාම් මේ වගේ රටවල් වලට තවම මේක සිස්ටම් එකක් නැහැ. සාර්ථක ක්‍රමවේදයක් නැහැ. නමුත් මේක ඉල්ලා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු දැන් මොනවද අවශ්‍ය ලිපි ලේඛන සහ මොන වගේ අයද මේකට සුසුකම් ලබන්නේ කියලා. අපිට මේක රීෆන්ඩ් එක මේක ටැක්ස් එක අපි ගෙවපු එක ඉල්ලන්න මෙවැනි දේවල් ලියකියවිලි ටිකක් අවශ්‍ය වෙනවා. මේක පේ ස්ලිප් ටික, ඒ කියන්නේ පේ ෂීට් ටික අවශ්‍ය වෙනවා. කොන්ත්‍රාත් එක, වැඩ කරපු කොන්ත්‍රාත් එක ඕන. එතකොට රෙසිඩන්ට් පර්මිට් එක අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ වීසා, TRC එක, පාස්පෝර්ට් එක පිටපතක්, රට හැර යන බව සනාථ කරන්න ඕන. රට හැර යන බව සනාථ කිරීමට අපිට කියන්න පුළුවන් ජොබ් කොන්ත්‍රාත් එක කැන්සල් කරපු ලිපියක් ආයතනෙන් ගන්න පුළුවන්. අවශ්‍ය නම් ඉතින් එයාලට අපිට ගුවන් ටිකට් පත් ඒ වගේ මොනවා හරි ඉදිරිපත් කරන්න පුළුවන් යන දිනය ගැන අයිටනරි එකක් වගේ එකක්. ඒ වගේම තමයි ඇප්ලිකේෂන් එකක් තියෙනවා කාසාද පෙන්සියන් එකට. ඒ කියන්නේ අපේ පෙන්සියන් එක තියෙන ඇප්ලිකේෂන් එකක් තියෙනවා. මේක ගොඩ කාලයක් ගන්න පුළුවන්. හැබැයි ලීගලි ක්‍රමයක්. මේකට ටික කාලයක් යනවා. බට් මේක තමයි තියෙන ලීගලිම ක්‍රමය. හරි. හරි, අපි දැන් බලමු මේ පෙන්ෂන් එක කොහොමද අපි ක්ලේම් කරන්න කියලා. දැන් එතකොට මම පෙන්ෂන් එකට කැපෙන ප්‍රමාණය කිව්වා ප්‍රතිශතයක් විදිහට 125ක් කැපෙනවා. මේක ක්ලේම් කරගන්න මේක ලීගලි ක්‍රමය තමයි රුමේනියාව රජය තුල කාෂා නැෂනල් ද පෙන්සියන් පබ්ලික් කියන ඔෆිස් එකක් තියෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා නම් නැෂනල් පබ්ලික් පෙන්සියන් හවුස් කියන එක. නැෂනල් පබ්ලික් පෙන්සියන් හවුස් කියන එක තමන් ඉන්න ප්‍රදේශයේ තමන් ඉන්න නගරයේ තියෙනවා හැම එකකම. ඒක අනාෆ් එක හා සම්බන්ධ දෙයක් තමයි මේකත්. ඒ කියන්නේ බදු ගෙවන ආයතනයක් කරහා තියෙන එකක්. ඉතින් බුකරෙස් ඉන්න කෙනෙක් නම් බුකරෙස් වල කාසාද පෙන්සියන් බුකරෙසි, කාසාද පෙන්සියන් ක්ලූජ්, කාසාද පෙන්සියන් තිමිසෝරා, ඉන්න ඔයාලා ඉන්න ප්‍රදේශයට එක එක අවශ්‍ය එක එක නගරවල තියෙන තැන්වලට මේක ඔයාට ගිහිල්ලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කරගන්නේ කොහොමද කියන එක ගැන ඔයාට දල අදහසක් ගන්න පුළුවන්. ඔයා වැඩ කරන ආයතනයේ ඇකවුන්ටන්ට්ගෙන් අහන්න පුළුවන්. ඇකවුන්ටන්ට් දන්නවා සියලුම බදු රිටර්න් කරන විදිය සහ බදු කැපෙන ආකාරය සහ එයාට ඕනම ලියකියවිල්ලක් ඇදීමේ බලතලයක් තියෙනවා රුමේනියාව තුල. තමන්ගේ ආයතනයේ ඉන්න ඇකවුන්ටන්ට් එක්ක මේක ඉස්සෙල්ලම කතා කරන්න පුළුවන්. ඒ ලියකියවිලි හදලා දෙන්න පුළුවන්. මොකද ප්ලේ ෂීට් පනම්මනම් අවශ්‍ය නම් වැඩ කරපු කොන්ත්‍රාත් එක්ක ඒව යන් නිවැරදිව ඔයාට ලබා දෙන්න පුළුවන්. ඉතින් අර මම කලින් කිව්වා වගේ පේ ස්ලිප් ටික අවශ්‍ය වෙනවා. සැලරි රිපෝට් එකක් ගන්න වෙනවා. ඒක ඇකවුන්ටන්ට්ගෙන් ගන්න ඕන. ඒක එම්ප්ලොයිඩ් කොන්ත්‍රාත් එකක් හදන්නේ ඇකවුන්ටන්ට්ම තමයි. ඉතින් සිම්පල් ඇප්ලිකේෂන් ලෙටර් එකක් හදාගන්න වෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක ඉතින් හදලා දෙන්නත් පුළුවන්. නමුත් ඒ ඇප්ලිකේෂන් ලෙටර් එක වුණත් ඇකවුන්ටන්ට්ට පුළුවන් ඉදිරිපත් කරන්න ඔයා වෙනුවෙන්. මේක ක්ලේම් කරගන්න සාමාන්‍යයෙන් මාස 6 ඉඳලා මාස 12ක් වගේ සාමාන්‍ය කාලයක් වෙන්න පුළුවන්. නමුත් මේට වඩා ඉක්මන් කරගන්නත් පුළුවන්. මේ ගිණුම අපේ මුදල් වලට ලබා අපේ මේ අනිත් එක තමයි මේක දැන් කොහොමද ඇප්ලයි කරන්නේ කියන එක ගැන කතා කරන්න ඕනේ. ඒකනේ ප්‍රධානම එක. දැන් කැපෙන බදු ගැන කතා කරා. එතකොට මේකේ අර 125 කොටස ගන්න පුළුවන්. පෙන්සියන් එකට කැපෙන එක ගන්න පුළුවන්. ඒකෙත් ෆුල් 125ම දේවි බොහෝ වෙලාවට නැත්නම් ඒකේ 100%ක් විතර පොඩ්ඩක් අඩු කර ගන්න පුළුවන්. නමුත් ඒකේ 125 නුත් කොට ලොකු ප්‍රමාණයක් කපා ගන්නේ නැහැ. ඉතින් Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන් කාසාද පෙන්සියනි බුකරෙස් ඉන්නවා නම් බුකරෙස් වල ඒ වගේ අදාළ නගරේ ඔෆිස් එක ඒ වගේම pension office කියලා සර්ච් කරාම ගන්න පුළුවන්. or visit https කියලා මේ තියෙන සයිට් එක තියෙනවා මෙතන. මම මේක දාන්නම් ඔයාලට බලා ගන්න මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ. දැන් පැහැදිලි ඇති කොහොමද කරගන්නේ කියලා. ඔයාට මේ වගේ එකකට අයිඩියා එකක් ටැක්ස් එක කපපු එක රීෆන්ඩ් කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔයා මෙහින්
අවසන් වෙලා යන්න ඕන. රොමේනියාවේ වැඩ කිරීම නවත්තලා යනවා කියලා තමයි මේක ගන්න ඕන. ඒ කියන්නේ කැන්සල් යනවා කියලා කොන්ත්‍රාත් එක අවසන් කරලා යනවා කියලා. එහෙම ගන්න ඔයාට අදහසක් තියෙනවා නම් ඔයා වැඩ කරන ආයතනයේ accountantගෙන් මුලින්ම අදහසක් ගන්න පුළුවන්. මේක කොහොමද ගන්නෙ? මේකට අවශ්‍ය ලියකියවිලි ටික මට මෙන්න මේ play sheet එක pay slip ටික අවශ්‍ය වෙනවා. එතකොට work contract එක අවශ්‍ය වෙනවා. එතකොට TRC copy, passport copy සහ ලෙටර් එකක් අවශ්‍ය වෙනවා මේකට ඉල්ලන එක. එතකොට ෆෝමැට් එක උනත් මේ සයිට් එකට ගිහිල්ලා ඔයාලට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මතක තියාගන්න මේක ගන්න පුළුවන් වෙන්නේ රීෆන්ඩ් එකක් විදිහට ඉල්ලන්න පුළුවන් වෙන්නේ මේ 125ක් කැපෙන පෙන්සියන් එක විතරයි. එතකොට මුළු 145ක් කැපෙන එකේ අපිට ගන්න බෑ. එතකොට 150කට වඩා බදු වලින් අපිට ගන්න පුළුවන්. 141.5ක් හෝ 145ක් කැපෙනවා නම් අපිට 125ක් රීෆන්ඩ් කරගන්න පුළුවන්. 150ක් වගේ ගන්න පුළුවන්. එතකොට ඉන්කම් ටැක්ස් එකට කැපෙනවා 10% සහ ඉන්ෂුරන්ස් එකට කැපෙන 10% ගන්න බෑ. 120ක් අපිට ගන්න බෑ. 125ක් අපිට රීෆන්ඩ් කරන්න පුළුවන්. එතකොට බදු වලින් 150ක් අපිට යනකොට රීෆන්ඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අර කිව්ව කාලයක් සමහර විට වෙනස් වෙන්න පුළුවන්. මාස 6ක් මාස 12ක් කියලා රෆ්ලි කාලයක් තමයි තියෙන්නේ. නමුත් ඔයාට accountantගෙන් සියලුම දේවල් හරියටම ඔයාගේ ආයතනයේ වැඩ කරන කෙනෙක්ගෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට ඒක නිවැරදිව කතා කරලා ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් සුසුකම් විදියට නිවැරදි ආකාරයට ඒ ආයතන වලින් බදු ගෙවලා තියෙන්නත් ඕන. බදු ගෙවලා නැති වුණොත් මේ දේවල් ලබා ගන්න බෑ. එහෙම එකක් තියෙනවා. දැන් පැහැදිලි ඇති ගොඩක් දෙනා අහපු ප්‍රශ්න මේක තමයි දෙන්න පුළුවන් හොඳම උත්තරය කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලට මොනවා හරි දැනගන්න අවශ්‍යයක් තියෙනවා නම් අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. මීට අමතරව දෙයක් මීට අමතරව මේකේ මොනවා හරි දෙයක් මීට වඩා දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. වීඩියෝ එක බලන අයට දැනගන්න. ඉතින් මැසේජ් එකක් දාන්න ලෙටර් එකක් ෆෝම් එකක් මොනවා හරි දෙයක් කරගන්න අවශ්‍ය නම් මට ඒක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. හැමතිස්සෙම ඉතින් හැම වෙලාවෙම එහෙම කරන්න අපහසුයි අපහසු වෙනවා කාර්ය බහුලත්වයත් එක්ක. ඉතින් හිතනවා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා රොමේනියාවේ ඉන්න අයට ඒ වගේම ඉන්න අයට තවත් මේ වගේ වැදගත් අලුත් අප්ඩේට් එක වීඩියෝ අරගෙන එනවා. ඉතින් රැඳිලා ඉන්න හැමදාමත් Channel Max YouTube නාලිකාවත් එක්ක මේ වීඩියෝ එක මෙතන නිමවටපත් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. ලෝකයේ කොතැන සිටියත් සියලුම ගුවන් ටිකට් පත් සඳහා අමතන්න WhatsApp ධන 964 766 88 11 279